සාදරයෙන් පිළිගන්නවා ඔයාලා සියලුම දෙනාව මගේ මාස්ටර් අප්ඩේටර් YouTube channel එකට. ඉතින් අස්වැසුම දෙවන අධීරය සඳහා අයදුම් කළ පුද්ගලයන්ට අස්වැසුම ලබා දෙන දිනය සම්බන්ධයෙන් තමයි අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එකට තාමත් අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා මතක ඇතුව බෙල් අයිකන් එකත් ඕල් කරලා තියාගන්න. එතකොට තමයි මම වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් මගින් ඔයාලා ළඟටම ගෙන්වා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මම මේ අස්වැසුම නිවුස් අප්ඩේට් ලැබුණ සැනින් ඔයාලව දැනුවත් කරන්න WhatsApp group එකක් හැදුවා. ඉතින් ඒ group එකට අනිවාර්යයෙන්ම ඔයාලා join වෙන්න. මොකද මම අලුතෙන් නිවුස් අප්ඩේට් එකක් ආපු ගමන් ඔයාලව මං ඒ ගෲප් එක හරහා දැනුවත් කරනවා. ඉතින් අස්වැසුම සම්බන්ධ අලුත්ම නිවුස් මොනවා හරි කුමන හෝ දෙයක් ආවොත් අනිවාර්යයෙන්ම මං ගෲප් එක හරහා ඔයාලව දැනුවත් කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ගෲප් එකට ජොයින් වෙන්න මම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ link එක දාලා තියන්නම්. ඉතින් දැන් අපි බලමු මේ දෙවන අධීරයට මුදල් ලැබෙන්නේ කවදායිද කියලා. ඉතින් රජය විසින් සඳහන් කරලා තියෙනවා ලබන මාසය කියන්නේ ජූලි මාසයේ ඉඳන් තමයි මේ මුදල් ලබා දෙනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් සමහර දෙනා සඳහන් කරලා තිබ්බා මේ මාසේ අන්තිම වගේ මුදල් ලැබෙනවා කියලා. ඉතින් ඒවා සත්‍ය තොරතුරු නෙමෙයි. ඒ නිසා මේ මුදල් ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙන්නේ ලබන මාසයේ ඉඳන්. ඒ කියන්නේ ජූලි මාසයේ සිට. ඉතින් මේ වගේ අස්වැසුම සම්බන්ධ අලුත් නිවුස් පිළිබඳව දැනගන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මගේ අස්වැසුම WhatsApp group එකට join වෙන්න මම පහළ link එක දාලා තියන්නම්. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.